නිව්යෝක් සිටි කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ උසම උස බිල්ඩින්ග්ස් තියෙන ලෝකේ තියෙන බිසියස්ට්ම සිටි එක. අද අපි ඔයාලව එක්කගෙන යන්නේ මේ සිටි එකේ තියෙන හරිම පුදුම තැන් තුනක් බලන්න. මේ තැන් තුනම හරිම ලස්සනට හදපු පාර්ක්ස්. ලෝකයේ තියෙන බිසියස්ට්ම සිටි එක මැද්දේ මේ වගේ පාර්ක්ස් තියනවද කියලා ඔයාලට නම් පුදුමත් හිතෙයි. අපි මුලින්ම යන්නේ ලෑන්ඩ්ස්කේප් මාස්ටර්පීස් එකක් විදිහට සැලකෙන හැමෝම දන්න සෙන්ට්‍රල් පාර්ක් එකට. ඊළඟට යන්නේ පොළොව මට්ටමට වඩා උසින් තියෙන එලිවේටඩ් පාර්ක් එකක් විදිහට හදලා තියෙන හයිලයින් එකට. අපි අන්තිමට යන්නේ වතුරෙන් උඩට මතුවෙන කන උඩ හදලා තියෙන ලිටල් අයිලන්ඩ් එකට. අපි ඉස්සර වෙලාම යන්නේ සෙන්ට්‍රල් පාර්ක් එකට. නිව්යෝක් සිටි එක විසිට් කරන්න ඕනම කෙනෙක් අනිවාර්යෙන්ම යන තැනක් තමයි සෙන්ට්‍රල් පාර්ක්. ලංග්ස් ඔෆ් මෑන්හැටන් කියලා හැඳින්වෙන සෙන්ට්‍රල් පාර්ක් එක විසිටර්ස්ලා වගේම ලෝකල් නිව්යෝකර්ස්ලාත් නිතරම විසිට් කරන තැන. සෙන්ට්‍රල් පාර්ක් එක තමයි USA වල තියෙන පැරණිම ඩිසයින් සිටි පාර්ක් එක. අපි දැන් මේ ඉන්නේ සෙන්ට්‍රල් පාර්ක් එකේ තියෙන රිසර්වෝයර් එක ළඟ. මේ රිසර්වෝයර් එක වටේම ලස්සන සකුරා ගස් හිටවල තියෙනවා. ඒක නිසා ස්ප්‍රින්ග් කාලෙට මේ රිසර්වෝයර් එක ෆේමස් චෙරි බ්ලොසම් වීවිං ස්පොට් එක. ඊට අමතරව මේ රිසර්වෝයර් එක වටේ තියෙන වෝක්වේ එක ජනප්‍රිය ජොගින් පාත් එකක්. සෙන්ට්‍රල් පාර්ක් එක අක්කර 850ක් විතර විශාලයි. මේ පාර්ක් එක බලන්න හොඳම විදිය තමයි පයින් ඇවිදගෙන යන එක. ඊට අමතරව පාර්ක් එක පුරාම බයිසිකල් ට්‍රැක්ස් හදලා තියෙන නිසා බයිසිකල් එකක් වැදගෙන යන එකත් ජනප්‍රිය ක්‍රමයක්. තවත් ජනප්‍රියම ක්‍රමයක් තමයි අශ්ව කරත්තයක නැගලා පාර්ක් එක වටේ යන එක. මේක ගොඩක්ම ජනප්‍රිය සෙන්ට්‍රල් පාර්ක් එක බලන්න එන සංචාරකයන් අතර. හැබැයි හෝස් කැරේජ් රයිඩ් එකකට ටිකක් ලොකු මුදලක් වියදම් කරන්න නම් වෙනවා. මේ සෙන්ට්‍රල් පාර්ක් එක ඇතුලේ විශාල ලෝන්ස් කීපයක්ම තියෙනවා. මේ වගේ ලස්සනට ඉර පායපු ස්ප්‍රින්ග් දවසක පවුලේ කට්ටියත් එක්ක කෑම බීම හදාගෙන ඇවිල්ලා පික්නික් එකක් කරන එක ඇමරිකාවේ ජීවත් වෙන මිනිස්සු හරිම ආසාවෙන් කරන දෙයක්. මේ තියෙන පාර්ක් එකේ තියෙන බේස්බෝල් ග්‍රවුන්ඩ් එක. අපි ගිය දවසේ බේස්බෝල් ග්‍රවුන්ඩ් එකේ ටූර්නමන්ට් එකකුත් තිබුණා. මේ තියෙන්නේ ෂේක්ස්පියර් ගාඩන් එක. මෙතන ස්ප්‍රින්ග් එකට හරිම ලස්සන. ස්ප්‍රින්ග් එකට පිපෙන විවිධ වර්ගවල මල් පැල මෙතන හිටවල තියෙනවා. අපි ගියේ early ස්ප්‍රින්ග් එකේ නිසා තාමත් මල් පිපෙන්න පටන් අරන් විතරයි. හැබැයි late ස්ප්‍රින්ග් එකේ විවිධ පාට වලින් මල් පිපුරම් මෙතන තවත් ලස්සනට තියෙවි. දැන් අපි යන්නේ සෙන්ට්‍රල් පාර්ක් එකේ තියෙන තවත් ලස්සන ලේක් එකක් ළඟට. මේ ලේක් එක වටේටත් ලස්සන මල් හදලා තියෙනවා. මෙතන තියෙන විශේෂම දේ තමයි මෙතනට අපර් මෑන්හැටන් ස්කයිලයින් එක හරි ලස්සනට පේනවා. බිල්ඩින්ග්ස් වල රිෆ්ලෙක්ෂන් එක මේ වතුරට වැටුනම හරිම ලස්සනයි. මේ ලේක් එකේ තාරාව ඉබ්බ වගේ සත්තුත් ඉන්නවා. තවත් විශේෂම දෙයක් තමයි මේ ලේක් එක වටේම ඉන්න ස්ට්‍රීට් පර්ෆෝමර්ස්ලා. මේ ඉන්නේ බෑග් පයිප් පර්ෆෝමර් කෙනෙක්. මේ වගේ අය ගොඩක් දකින්න පුළුවන් ස්කොට්ලන්ඩ් වගේ රටවල් වල. අපි බෑග් පයිප් එක ටිකක් වෙලා බලන් ඉඳලා ඇවිදගෙන යනකොට මේ හට් එක ඇතුලේ තව දෙන්නෙක් පියානෝ එකකුයි චෙලෝ එකකුයි වාදනය කරනවා. අපිට කැමති නම් මේ පර්ෆෝම් කරන අයට මුදලින් ආධාර කරන්නත් පුළුවන්. මේ සෙන්ට්‍රල් පාර්ක් එක ඇතුලේ තියෙන්නේ හරිම රිලැක්සිං එන්වයරන්මන්ට් එකක්. ඒකට මේ ලයිව් මියුසික් නුත් එකතු වුණාම මුළු දවසේම වුණත් කිසිම මහන්සියක් නැතුව පාර්ක් එක ඇතුලේ ඇවිදලා රිලැක්ස් වෙන්න පුළුවන්.
අපි සෙන්ට්‍රල් පාක් එක විසිට් කරේ early spring එකේ නිසා තවම ටිකක් සීතලයි. සීතල වුණත් මිනිස්සු ගොඩක් සෙන්ට්‍රල් පාක් එකේ දැක ගන්න පුළුවන් වුණා. මේ කාලේ ගස් හැම එකකම වගේ ලස්සනට මල් පිපිලා තිබුණා. මේ තියෙන්නේ මල් වලින් පිරලා ගිය මැග්නෝලියා ගහ. මේ මල් නිසා මුළු පළාතම හරිම සුවඳයි. දැන් අපි ඉන්නේ සෙන්ට්‍රල් පාක් එකේ තියෙන ප්‍රසිද්ධ වෝටර් ෆවුන්ටන් එක ළඟ. මේක සෙන්ට්‍රල් පාක් එකේ අයිකොන් එකක් හැටියට සමහරව හඳුන්වනවා. මේ පාක් එකට එන ඕනම කෙනෙක් අනිවාර්යෙන් මේ වෝටර් ෆවුන්ටන් එක බලන්න අමතක කරන්න. මේ වෝටර් ෆවුන්ටන් එකේ උඩින්ම තියෙන්නේ ඒන්ජල් ඔෆ් වෝටර් කියලා හැඳින්වෙන ඒන්ජල් කෙනෙකුගේ ස්කල්ප්චර් එක. මේ ඒන්ජල්ගෙන් සංකේතවත් කරන්නේ වතුරේ තියෙන හීලින් පවර් එක. මේ ෆවුන්ටන් එක තියෙන ඒරියා එක වෙඩින් ෆොටෝස් වලට හරිම ප්‍රසිද්ධ තැනක්. දැන් අපි මේ ඇවිදගෙන යන්නේ ලිටරරි වෝක් එක දිගේ. මේ වෝක් වේ එක දෙපැත්තේ සිමෙට්‍රික් ට්‍රී ලයින් එකක් තියෙනවා. මේක හරිම ලස්සන නැචරල් කැනොපි එකක් නිර්මාණය කරනවා. සමය එකේදී මේ ගස් කොළ වලින් පිරලා ගියාම මෙතන තියෙන්නේ අමුතුම ලස්සන. ෆෝල් එකේදී මේ ගස්වල කොළ කහ තැඹිලි රතු වගේ ෆෝල් කලර්ස් වලට හැරෙනවා. ඒක නිසා මෙතන ෆෝල් කලර්ස් බලන්නත් හරිම ප්‍රසිද්ධ තැනක්. මේ වෝක් වේ එක දිගේ ඇවිදගෙන යනකොට ගොඩක් ස්ට්‍රීට් පර්ෆෝමර්ස්ලා, ආටිස්ට්ලා, චෙස් ප්ලේයර්ස්ලා වගේ අයත් බලා ගන්න පුළුවන්. අපි දැන් යන්නේ නිව්යෝක් සිටි වල තියෙන අමුතුම තැනක් බලන්න. ඒ තමයි හයිලයින් එක. හයිලයින් කියන්නේ අතෑරලා දාපු රේල් පාරක හදපු එලිවේටඩ් පාක් එකක්. නිව්යෝක් නගරය හරහා භාණ්ඩ ප්‍රවාහනය කරන්න මේ රේල් පාර හදලා තියෙන්නේ 1934 දී. නූතන ප්‍රවාහනයේ දියුණුවත් එක්ක කාලයකට පස්සේ මේ රේල් පාර පාවිච්චි නොකර අතහැරලා තියෙනවා. මෑතකදී ඒ කියන්නේ 2014 දී විතර මේ රේල් පාර ලස්සන පාක් එකකට කන්වර්ට් කරලා තියෙනවා. හයිලයින් කියන්නේ දැන් නිව්යෝක් සිටි එකේ තියෙන ප්‍රධානම ඇට්‍රැක්ෂන් එකක්. හයිලයින් එක කිලෝමීටර් 2.5ක් විතර දිගයි. නිව්යෝක් සිටි එකේ හඩ්සන් යාඩ්ස් වල ඉඳලා මීට් පැකින් ඩිස්ට්‍රික්ට් එකට යනකම් මේ පාක් එක දිගේ ඇවිදගෙන යන්න පුළුවන්. මේ පාක් එක තියෙන්නේ තනිකරම පොළවෙන් උඩ නිසා පාක් එකට ඇතුල් වෙන්න මෙන්න මේ වගේ පඩි පෙළවල් තනින් තැන ඉදි කරලා තියෙනවා. අපි දැන් ඉන්නේ හඩ්සන් යාඩ්ස් වල. අර ඈතින් පේන්නේ හඩ්සන් රිවර් එක. මේ ට්‍රේන්ස් නවත්තලා තියෙන්නේ හඩ්සන් යාඩ්ස් ට්‍රේන් ස්ටේෂන් එකේ. අපි දැන් හදන්නේ හයිලයින් එක දිගේ හඩ්සන් යාඩ්ස් කෙළවරේ ඉඳලා අනිත් කෙළවරට ඇවිදගෙන යන්න. ඒ අතරමඟදී හමු වෙන දේවල් ඔයාලටත් පෙන්වන්න. මේ තියෙන්නේ පර්ෂින් ස්ක්‍රා බීම්ස්. මේක පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න හදලා තියෙන ප්ලේ ඒරියා එකක්. පාක් එකේ මේ කෙළවරේ පබ්ලික් ආර්ට් වලට විශේෂ තැනක් දීලා තියෙනවා. විවිධ ආටිස්ට්ලාගේ නිර්මාණ මේ ඒරියා එකේදී බලා ගන්න පුළුවන්. දැන් මේ ඔයාලට පේන්නේ හඩ්සන් යාඩ්ස් නේබර්හුඩ් එක. The Edge, Wessel වගේ අයිකොනික් ස්ට්‍රක්චර්ස් තියෙන්නේ මේ නේබර්හුඩ් එකේ. Wessel කියලා කියන්නේ ස්පයිරල් එකක් විදියට හදපු ඔබ්සර්වේෂන් ඩෙක් එකක්. මේ හඩ්සන් යාඩ්ස් නේබර්හුඩ් එක ගොඩක්ම ලස්සන ක්‍රිස්මස් එකට. හඩ්සන් යාඩ්ස් ක්‍රිස්මස් වලට පේන විදිය ඔයාලට අපේ ක්‍රිස්මස් වීඩියෝස් වලින් බලා ගන්න පුළුවන්. මේ තියෙන ක්‍රොස් රෝඩ්ස්. මෙතනදි තමයි ඊස්ට් වෙස්ට් සහ නෝර්ත් සවුත් රේල් පාරවල් දෙක ක්‍රොස් වෙන්නේ. මෙතන තමයි හයිලයින් එකේ තියෙන පළලින් වැඩිම ස්ථාන. හයිලයින් එකේ මම කැමතිම ස්ට්‍රෙච් එක තමයි මේක. ඒකට හේතුව මේ ස්ට්‍රෙච් එකේ තියෙන ඩයිනමික් එන්වයරන්මන්ට් එක. මේ කොළපාට ගස් අතරින් යද්දී අපිට දැනෙන්නේ අපි කැලයක් මැද්දේ ඉන්නවා වගේ. සිටි එකේ ඉන්නවා කියලා පොඩ්ඩක්වත් හිතෙන්නේ නැහැ. ඒත් එක්කම තනින් තන පිපිලා තියෙන මල් වලින් මේ ෆීලිං එක තවත් වැඩි කරනවා. අපිට කැමති නම් වාඩි වෙලා මහන්සිය නිවා ගන්න හැම තැනම බෙන්චස් හදලා තියෙනවා.
මේ ගස් පිරලා තියෙන ග්‍රීන් ඒරියා එක ඉවර වෙනවත් එක්කම අපි යන්නේ මොඩර්න් ආර්ට් තියෙන ඒරියා එකකට. සීහා හඩීඩ් කියන ආකිටෙක්ට් ඩිසයින් කරපු මේ අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එක හයිලයින් එකේ යන හැමෝගෙම ඇහැ යන තැනක්. විශාල වීදුරු ජනේල සහිත රවුම් හැඩයට නිර්මාණය කරලා තියෙන මේ බිල්ඩින් එක යුනික් වගේම ෆියුචරිස්ටික් ඩිසයින් එකක්. මේ බිල්ඩින් එකේ අපාර්ට්මන්ට්ස් ලස්සන වගේම මිලෙනුත් හරිම වැඩි. මේ අපාර්ට්මන්ට් එක මිල ඩොලර් මිලියන ගාණක් වෙනවා. මේ තියෙන්නේ තවත් ඒ වගේ වෙනස් විදිහට නිර්මාණය කරපු අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකක්. මේ බිල්ඩින් එකට කියන්නේ The Lantern House කියලා. මේ බිල්ඩින් ඩිසයින් එකේ තියෙන විශේෂත්වය තමයි ඒකේ ජනෙල් හදලා තියෙන්නේ පොඩි වීදුරු වලින් බැරල් එකක් විදියට. මේ ජනෙල් වල ඩිසයින් එක ඉන්ස්පයර් වෙලා තියෙන්නේ ලැන්ටර්න්ස් වලින්. ඒක නිසා තමයි මේ බිල්ඩින් එකට The Lantern House කියන නම හැදිලා තියෙන්නේ. හයිලයින් එක නිර්මාණය කරනකොට මොඩර්න් ආර්ට් වලටත් විශේෂ තැනක් දීලා තියෙනවා. පේන්ටින්ග්ස් වගේම වෙනස් විදිහේ ස්කල්ප්චර්ස් උත් හයිලයින් එක දිගේ ඇවිදිනකොට බලා ගන්න පුළුවන්. ඒ වගේ හදපු වෙනස්ම ස්කල්ප්චර් එකක් තමයි The Pink Tree. මේකේ මුළු ගහම හදලා තියෙන්නේ රෝස පාටින්. ඒකෙන් සිම්බලයිස් කරන්නේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක. අත්තරලා දාපු රස්ටික් රේල්වේ එකක් ලස්සන ග්‍රීනරි එකකට ට්‍රාන්ස්ෆෝම් වුණු එක මේකෙන් සිම්බලයිස් කරනවා. මේ තියෙන්නේ The Wind Blows White Wishes කියන ස්කල්ප්චර් එක. මේක හදලා තියෙන්නේ සෙරමික් ස්ටෝන් සහ මෙටල් වලින්. The Wind Blows White Wishes කියන වාක්‍ය බයිබලයෙන් උපුටාගත්ත එකක්. මේ වාක්‍යයෙන් ස්වභාවික ලෝකයේ අනන්‍යතාවය සහ සංක්‍රමණය සංකේතවත් වෙන බව කියනවා. මෙතන තියෙන බ්‍රයිට් කලර්ස් වලින් පේන්ට් කරලා තියෙන මියුරල් එක නිව්යෝර්ක් සිටි ලව් කියලා කියනවා. මේ එකිනෙකට වෙනස් බ්‍රයිට් කලර්ස් වලින් නිව්යෝර්ක් සිටි එකේ තියෙන එනර්ජි එක සහ ඩයිවර්සිටි එක සිම්බලයිස් කරනවා. අපි දැන් මේ ඇවිදගෙන යන්නේ චෙල්සි මාකට් එක තියෙන ඒරියා එකට. මේ පේන්නේ නැෂනල් බිස්කට් කම්පැනි බිල්ඩින් එක. ෆේමස් ඔරියෝ කියන බිස්කට් එක ඉන්වෙන්ට් කරලා තියෙන්නේ මේ බිස්කට් ෆැක්ටරි එකේ. ඔරියෝ බිස්කට් ෆැක්ටරි එක දැන් නම් වෙන තැනකට අරගෙන ගිහලා තියෙනවා. මේ පරණ ඔරියෝ බිල්ඩින් එක දැන් ෆුඩ් මාකට් එකකට කන්වර්ට් කරලා තියෙනවා. චෙල්සි මාකට් එක ගැන විස්තර අපි වෙන දවසක පෙන්වන්නම්. දැන් අපි හයිලයින් එක දිගේ අනිත් කෙරවලට ඇවිදගෙන ඇවිල්ලා ඉන්නේ. මේ ඒරියා එකට කියන්නේ මීට් පැකින් ඩිස්ට්‍රික්ට් කියලා. ඉස්සර මේ ප්‍රදේශයේ මීට් ප්‍රොසෙස් කරන ප්ලාන්ට්ස් ගොඩක් තිබිලා තියෙනවා. ඒ නිසා තමයි මේ පැත්තට මීට් පැකින් ඩිස්ට්‍රික්ට් කියලා තියෙන්නේ. හැබැයි දැන් නම් ඉතුරු වෙලා තියෙන්නේ ඒ වගේ ප්ලාන්ට්ස් කීපයක් විතරයි. සෙන්ට්‍රල් පාර්ක් එක වගේම හයිලයින් එකත් වෙඩින් ෆොටෝස් වලට හරිම ජනප්‍රියයි. අපි ගිය දවසෙත් වෙඩින් ෆොටෝ ෂූට්ස් කීපයක්ම තිබුණා. ඊළඟට අපි යන්නේ නිව්යෝර්ක් වල තියෙන පාර්ක්ස් වලින් විශේෂම පාර්ක් එකකට. ඒකට කියන්නේ ලිටල් අයිලන්ඩ් කියලා. ලිටල් අයිලන්ඩ් කියන්නේ තනිකරම මෑන් මේඩ් පාර්ක් එකක්. හඩ්සන් රිවර් එක මැද්දේ නෙළුම් කොළයක් වගේ කොන්ක්‍රීට් වලින් හදපු ප්ලැට්ෆෝම්ස් වල පස් පුරවලා තමයි මේ පාර්ක් එක හදලා තියෙන්නේ. මේ පාර්ක් එක සහ නිව්යෝර්ක් සිටි ගොඩබිම පාලම් දෙකකින් සම්බන්ධ කරලා තියෙනවා. මේ අනුෂුවල් තීම් එකට හදපු පාර්ක් එකත් විසිටර්ස්ලා අතර හරිම ජනප්‍රියයි. ලස්සනට ඩිසයින් කරපු ගාඩන් එකක්, වොකින් පාත්ස්, ෆුඩ් ස්ටෝල්ස්, ආර්ට් පීසස් වගේම ඕපන් එයාර් තියටර් එකකුත් මේ ලිටල් අයිලන්ඩ් එකේ තියෙනවා. පොඩි ළමයින්ට විනෝද වෙන්නත්, සෙල්ලම් කරන්නත්, තව එක එක වර්ගයේ ඇක්ටිවිටීස් කරන තැනොත් මේ පාර්ක් එක පුරාවටම තියලා තියෙනවා. urban landscape සහ urban design ඉගෙන ගන්න අයට මේ පාර්ක් එක හොඳ case study එකක්. නිව්යෝර්ක් සිටි එකේ lower Manhattan skyline එක බලන්නත් ලිටල් අයිලන්ඩ් කියන්නේ හොඳ viewing spot එකක්. World Trade Center එකේ ලස්සන view එකක් වගේම
ඈතින් පේන Statue of Liberty එකත් මෙතනදී බලා ගන්න පුළුවන්. අපි අද ගියපු පාර්ක්ස් වලින් ඔයාලගේ ෆේවරිට්ම එක මොකක්ද කියලා අපිට කමෙන්ට් එකකින් කියන්න. ඊළඟ සතියේ අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එන්න. අපේ ඊළඟ අලුත් වීඩියෝ ගැන දැනගන්න මේ channel එකට subscribe කරලා තියාගන්න.